අම්මාගේ නිවාඩු දවස මං ඉතින් හිතුවා මුලින්ම නැගිට ගාම ජිම් එකට යන්න. ජිම් එකට ගිහිල්ලා ඊට පස්සේ පොඩි අරමුණක් දාන්න යනවා. ජීවිතේ කොච්චර ඉක්මනට ඉස්සරහට ගියාද? මට ජිම් එකේ ඇවිල්ලා සෙල්ලම් කරද්දී හැමදාම මතක් වෙනවා ඒ පොඩි කොල්ලව. අවුරුදු 18 19 කොල්ලව. මට මතකයි මගේ ෆස්ට් ජොබ් එක තාම. මං ඒ දවස්වල ස්ට්‍රගල් කරපුවා. මම සමාජෙත් එක්ක ගැටෙද්දී කරගන්න ඕන දේවල් ගැන මතක් වෙද්දී ඒ කාලේ මං ගොඩක් ස්ට්‍රෙස් වෙලා තියෙනවා. මං ජිම් එකට එන්න ආස දැන් වෙන මොකුත් හින්දා නෙමෙයි. සෙල්ලම් කරද්දී ඒ කණ්ණාඩි වලින් මාව බලද්දී මට ඒ පොඩි කොල්ලව තාම මතක් වෙනවා. ඒ වගේම ඒ කාලේ මගේ ජීවිතේට මං ගොඩක් ආසයි. මම මේ රටේ ඇවිල්ලා වැඩ කරද්දී තමයි මට ගොඩක්ම ලංකාව මිස් වුනේ. මම මීට කලින් කුවේට් හිටියත් මට මේ තරම් ලංකාව මිස් වුන්නේ නැහැ. මට ගොඩක්ම මිස් වෙලා තියෙන්නේ ලොකු දේවල් නෙමෙයි. මගේ බයික් එක ගෙනගලා වැස්ස දවසක වැස්සේ තෙමි බයික් එකේ යන එක. ගෙදරට වෙලා පවුලේත් එක්ක දවසක් ගත කරන එක. ඒ වගේ පොඩි දේවල් තමයි ගොඩක්ම මිස් වෙලා තියෙන්නේ. ඒත් ඒක පොඩි දෙයක් කියන්නත් බෑ. සමහර වෙලාවට ඒවා ගොඩක් ලොකුවට දැනෙනවා. මම යන්නේ මම සාමාන්‍ය නිවාඩු දවසට යන්නම කැමති ඉතින් ඔය හැම දෙයකටම පස්සේ මං ඉන්නේ අද මෙතන. මගේ අතින් වුණ මිස්ටේක්, මගේ අතින් වුණ වැරදි මම දැන් දන්නවා. මට ඕනේ මගේ අතින් වුණ වැරදි, මගේ අතින් වුණ මිස්ටේක් ඒ හැමදේම හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්නයි. අනිත් මිනිස්සු වගේම. ඒ හැමදේමත් එක්කම මං දන්නවා කවදා හරි මේ ජීවිතේ මට තනියම දවසක යන්න වෙනවයි කියලා. හරියට දැන් මේ යනවා වගේ. ඒක තමයි ජීවිතය කියන්නේ. මේ වීඩියෝ එක නම් කවදාකවත් වෛරල් යන එකක්වත් මම කවදා හරි YouTube කෙනෙක් වෙන වීඩියෝ එකක් නම් වෙන්නේ නැහැ. ඒත් මේක කවදා හරි මගේ මතකයක් වෙයි.